අද දවස ඇතුළත මොකක්ද මගෙන් වචනයෙන් වෙච්ච වැරද්ද? දැන් ඔය බණහන ගමන් අද දවස ගැන කල්පනා කරලා බලන්න. මොකක් හරි මගේ වචනයකින් වැරද්දක් වුණාද කියලා. නිකන් මං කියනවට කල්පනා කරලා බලන්නකො. අපූර්වට කියයි නෑ කියලා. ඔය කල්පනා කරලා බලන්න. මගේ හිතෙන් මොකක්ද වෙච්ච වැරද්ද කියලා. වෙනතන මේ අභ්‍යාසයක් විදියට දෛනිකව කරන්න. එතකොට අපිට මතක් වෙනවා මොකක්ද මම කරපු දැන් උදාහරණයක් විදියට දැන් ඔය දාද යනවා ආපහු යනකොට දැන් සෙරෙප්පු ගැන ආසාවක් තියාගත්ත හැකිද? බෑනේ. දැන් මේ ඉන්න සේරම සෙරෙප්පු ගේට්ටුවෙන් ගලවලා දාවේ. අපූර්වට වදාගෙන ඉන්නේ. මම එකත් මතක් වෙච්ච හින්දා කියලා ඉන්න. වෙනදන්නේ මේ පන්සලේ ගේට්ටුවෙන් ඇතුළට එනකොට මොකක්ද මතක් වෙන්න ඕනේ? මේ දරුවන් වැඩ ඉන්න භූමියනේ. මේකේ වැලි කැටයක් ගහන්නේ පින්නතුනේ අවුරුදු 100 ගාණක් තිස්සේ. බුදු ගුණ කියලා ඇති. අවුරුදු 100 ගාණක් තිස්සේ මෙතන බණ කියලා ඇති. කොච්චරනම් මේ භෝගහ යට මිනිස්සුන්ගේ හිත් හදලා නිවිලා ඇද්ද? කොච්චරනම් මේ පන්සලේ මේ භූමියේ මිනිස්සු තමන්ගේ දුක කියලා ඇද්ද? එතකොට අර පූජා භූමියකට එනකොට මතක් වෙන්න ඕන පළවෙනි අඩිය තියෙනකොට මෙන්නේ බුද්ධ රත්නයේ වැඩ ඉන්න භූමියකට, මෙන්නේ ධර්ම රත්නයේ වැඩ ඉන්න භූමියකට, මෙන්නේ සංඝ රත්නයේ වැඩ ඉන්න මේ තෙරුවන් වැඩ ඉන්න භූමියකට මම දේශනා කර හිටියේ පින්නතුනි. මොකක්ද අපේ හිතෙන් වෙන ගැටලුව පාපය? අපිට නිරන්තරයෙන් ලෝභය ඇති වෙන්න පුළුවන්. නිරන්තරයෙන් ද්වේෂය ඇති වෙන්න පුළුවන්. නිරන්තරයෙන් මෝහය ඇති වෙන්න පුළුවන්. බලන්න ලෝභය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා. එතකොට රාගය ඇති වෙනවා. ඔය නිවන් මඟ අහුරන බොහෝ කාරණා අකුසල් මූලික සිත් මේ සිතෙන් ඇති වෙන්නේ. මේවා එකිනෙකින් එකිනෙකට බලපුවම අපි කල්පනා කරමු. අපි බලමු අපිට මොකක් හරි මේ රාගික සිතුවිල්ලක් ඇති වුණා. ඒ කියන්නේ දැන් කාම රාගය ගමු. මොකක් හරි එකක් ගැන දැඩි කැමැත්තක් ආශාවක් ඇති වුණා. ජීවිතේ කවදා හරි පසුතැවීමට හේතු වෙන්නේ මොකද්ද? අර කවදා හරි අපිට ඇති වෙච්ච දැඩි ආශාව. කවදා හරි අපිට ඇති වෙච්ච දැඩි කැමැත්ත තමයි අපිට කනගාටුවකට කවදා හරි හේතු වෙන්නේ. කවදා හරි අපිට වේදනාවකට තුඩු දෙන්නේ මොකද්ද? කොතන හරි අපි තෝරගත්ත දෙයක් පින්නතුනේ. අපේ කැමැත්තක් තමයි කවදා හරි අපේ අකමැත්තකට හේතු වෙන්නේ. මේක තමයි මේකේ හැටි. මේ අටලෝ දහම පවතින්නේ කරකෙන්නේ මේ රේඛාව මත. සැපයි කියලා අපි තෝරගත්ත දෙයක් කවදා හරි අපේ ජීවිතේ දුකකටපත් වෙලා නැද්ද? ඒක දුකකටපත් වෙලාද? උදාහරණයක් විදිහට දැන් ඔය මේ පැතිවලක් තියෙනවනේ විවිධ මත්ද්‍රව්‍ය තියෙනවනේ. කුඩු වයිසන මනම් ඕන තරම් තියෙනවා. අපේ තරුණ මහත්තුරු දරුවෝ කවදා හරි අපේ විනාශයට හේතුනේ මොකද්ද? ඒ අපි තෝරගත්ත එක. එතකොට අපේ විවාහය, අපේ ප්‍රේමය, අපේ පෞල් ජීවිතය, අපේ යාළුවෝ, එතකොට අපේ විවිධ සම්බන්ධතා, අපේ රැකියාව, අපේ ශේත්‍රය,
මේ හැම එකකම අපේ තෝරා ගැනීම වෙනස් වෙනකොට අපේ තෝරා ගැනීම අපිට දරා ගන්න බැරි වෙනකොට අපිට මොකක්ද ඇති වෙන්නේ? මානසික ව්‍යාධියක් ඇති වෙනවා පින්නතුනි. දැන් පුරුදු වෙන්න ඕන ඒක කොහොමද දරාගන්නේ? අපේ තෝරා ගැනීම වෙනස් වෙනකොට කොහොමද මුණ දෙන්නේ? මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මරණානුස්සති කමඨහන් දේශනාවේ පැහැදිලි කරනවා. ඔය කරුණු 7ක් විතර උන්වහන්සේ උගන්වනවානේ. පින්නතුනේ කරුණු 7ම මම මගේ දෑහැට දැකලා තියෙනවා. මේ පැත්තේ පින්නතුන්ට නම් ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න මම යෝජනා කරනවා කොහෙවත් යන්න ඕනේ නැහැ. ඔය කැන්සර් හොස්පිටල් එකම මදිද? වෙන මොකවත් ඕනද? අපේ තියෙන කට, අපේ තියෙන නම්බුකාරකම, අපේ තියෙන ගණන්කාරකම, අපේ තියෙන මාන්නකාරකම, සල්ලිකාරකම, බලපුලුවන්කාරකම, මේ හැම එකක්ම අපි ව්‍යාධියටපත් වුණාම අපෙන් නැති වෙලා යනවා. පින්නතුනි මං අපේ කුලියා පිටියේ අපේ හාමුදුරු කෙනෙක්ගේ තාත්තා කෙනෙකුට පිරිත් කියන්න ගියා. අර දැකලා තියෙනවනේ අර දියවැඩියාව හැදුනහම කකුලේ තුවාල හොඳ වෙන්නේ නැහැ. වාට්ටුවට ගියාට පස්සේ පුත්තලමේ රෝහලේ අර උදේට අර තුවාල ගලවනවනේ දොස්තරට බලන්න. පින්නතුනි ගලවලා නිකන් උඩින් ගෝස් කෑල්ලක් තියලා තිබ්බා. පස්සේ මට කතා කරා අර ප්‍රධාන හෙද නිලධාරීතුමා හාමුදුරුවනේ එන්න මේක බලන්න පුළුවන් නම් මිනිස්සුන්ට බණට ගිහින් කියන්න. යමක් කමක් තියෙන මිනිස්සෙක්. පින්නතුනි අර විලුඹේ තුවාලයක් තියෙනවා. ලොකු පුළුම් කෑල්ලක් අරගෙන විලුඹට තියලා පොඩ්ඩක් තද කරා. පණුව 7ක් 8ක් විතර අර විලුඹෙන් එළියට ආවා. මේ ජීවිතය අපේ හැටි. අර ඕන තරම් ඉන්නවා මං කියන්නේ. මෙහෙම මැරෙන්න තියෙන අපි මොකක්ද පිරිමහන්න තියෙන එදිරිවාදීක? මෙහෙම මැරෙන්න තියෙන අපි මොකක්ද පිරිමහන්න තියෙන වෛරක්කාරකම? මොකක්ද පිරිමහන්න තියෙන තරහව? මොකක්ද කියමු බලන්න මොනවාද අපිට මේකේ බේරගන්න තියෙන්නේ? පුරුදු වෙන්න. ජරාවට ව්‍යාධියටපත් වෙලා මැරෙන්න තියෙන මේ ශරීරය නඩත්තු කරන්න සැපවත් කරන්න අපි අප්‍රමාදීව අකුසල් සිද්ධ කරනවා හිතමගින්. කායිකව නම් ඔය වචනයෙන් සිද්ධ කරන ඒවා බොහොම අඩු ඇති. අපි පුපුරන්නේ නැද්ද? පුපුරනවා. අපි නේ ඔය මුදිතාව කියන එක මැරෙන්න කලින් හදාගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන බැලිය හැකි මුදිතාව තියනවද නැද්ද කියලා. ඒ කියන්නේ අර කාට හරි මොකක් හරි ලැබෙනකොට සතුටු වෙනවද අසතුටු වෙනවද කියන්නේ. දැන් නේද ඔය වැටයිනෙන් 15ක් විතර ඇවිල්ලා හිටගත්තොත් මොකද වෙන්නේ? නේ මුදිතාව ඇති වෙනවා. හරි ඉක්මනට අපේ මනස ව්‍යාධියටපත් වෙනවා. පුරුදු වෙන්න. ඔය ඕනම දෙයක් මේ ලෝකේ වෙනස් වෙනවා. ඒක තරහා ගන්න පුරුදු වෙන්න පින්නතුනේ.